හරි සුබ දවසක් හැමෝටම. දැන් අපිට කතා කරන්න තියෙන්නේ අපේ කොඩ් 1 එකේ තියෙන අවසාන ගාන විදිහට තියෙන නෙට්වර්ක් ගාන. එතකොට මේ නෙට්වර්ක් ගානෙන් ඔයාලට මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ විභාගේ එන ඕනෑම නෙට්වර්ක් ගානක්. ඒ කියන්නේ එන්න පුළුවන් ඕනෑම විදිහේ නෙට්වර්ක් ගානක් පහසුවෙන් හදන්න කොහොමද කියලා දෙන්න. එතකොට ගානට ගියොත් එහෙම අපිට දීලා තියෙනවා ඒකේ IP address එකක් විදිහට 192.248.154.0 කියලා. එතකොට මේ IP address එක ගත්තොත් එහෙම මේකේ ක්ලාස් එක ගත්තොත් එහෙම ක්ලාස් C කියන එකට තමයි අයිති වෙන්නේ. එතකොට මේකේ 24 කියලා මේ ඇල ඉරක් ගහලා තියෙනවනේ. මෙන්න මේකට අපි කියනවා CIDR අංකණය කියලා. ඒ කියන්නේ මේක දුන්න ගමන් ඔයාලා දැනගන්න ඕන මේ 24ක් කියලා ගහනවානේ. මේ 24 කියන්නේ නෙට්වර්ක් බිට් ගාන. නෙට්වර්ක් බිට් ගාන. එතකොට මේ ගාන දුන්න ගමන් නිකන් ගත්තට පස්සේ IPv4 එකක් ගත්තොත් අපිට තියෙන්නේ සාමාන්‍යයෙන් බිට් 32යි. මේ බිට් 32කින් 24ක් නෙට්වර්ක් බිට් වලට යනවා. එතකොට ඉතුරු 8 තමයි පොස්ට් එකේ බිට් විදියට ඉතුරු වෙන්නේ. එතකොට අන්න ඒ අයිඩියා එක ගන්න අපිට හරි ලේසි මේ වගේ එකක් දුන්නාට පස්සේ එතකොට එනවා අපිට නෙට්වර්ක් එකට බිට් 24ක් සහ පොස්ට් එකට බිට් 8ක් කියදීලා. ඒ කියන්නේ එකේවා මේ විදිහට ගත්තොත් මේ විදිහට ගත්තොත් මෙන්න මෙතන තියෙන නෙට්වර්ක් බිට් 24 නෙට්වර්ක් එකට සහ මෙන්න මෙතන තියෙන ටික හොස්ට් එකට තමයි. එතකොට මෙන්න මේකෙන් CIDR අංකණය දුන්න ගමන් අපිට අඳුර ගන්න පුළුවන් කොච්චර නෙට්වර්ක් බිට් ගාණක් තියෙනවද කොච්චර හොස්ට් එකට බිට් ගාණක් තියෙනවද කියලා. එතකොට ඊට පස්සේ අපි කරන්න ඕන දැන් නිකන් බලුවොත් එහෙම අපිට මෙන්න මේ ජාල ලිපි මේ IP address එකෙන් අපිට කොච්චර ලිපින ප්‍රමාණයක් හදාගන්න පුළුවන්ද කියලා නිකන් අයිඩියා එකක් ගත්තොත් අපිට සාමාන්‍යයෙන් මෙන්න මෙතන තියෙන පොස්ට් එකෙන් තමයි අපිට කොච්චර ලිපින ප්‍රමාණයක් තියෙනවද කියලා හොයාගන්නේ. එතකොට අපිට හොයාගන්න පුළුවන් දෙකේ n වෙනි බලයෙන් මෙන්න මෙතන තියෙන කොච්චර මෙන්න මේ ඇඩ්‍රස් එකෙන් අපිට කොච්චර ලිපින ප්‍රමාණයක් බලා ගන්න පුළුවන්ද කියලා. එතකොට දෙකේ 8 වෙනි බලයේ විදිහට ගත්තොත් අපිට ලිපින 256ක් මෙන්න මේකේ IP address එක මගින් හදාගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට පස්සේ අපි දැන් ගානට ගියොත් එහෙම අපි ගානට ආවට පස්සේ අපිට දීලා තියෙනවා මේකේ ඩිපාර්ට්මන්ට් 6කට අදාළව. එතකොට අපිට පුළුවන් මෙන්න මේකේ උපජාල මෙතන මේ ජාල කිහිපයක් තියෙනවනේ 1 2 6ක් තියෙන හින්දා මේ උපජාල වලට අදාළ වෙන බිටු ගාන හොයා ගන්න පුළුවන්. ඒ කියන්නේ මෙන්න මේ ජාල ටික හදන්න වෙන බිටු ගාන කොච්චරද කියලා හොයලා ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒ කියන්නේ උපජාල සඳහා අවශ්‍ය වෙන බිටු ගාන ගත්තොත් උපජාල සඳහා අවශ්‍ය බිට් ගණන හොයන්නේ අපි කොහොමද? දැන් මෙතන ගත්තොත් 6ක් තියෙනවනේ. අපි නිකන් normally දන්නවා මේ විදිහට මේ 2 4 2 4 8 16 32 64 ඔය විදිහට මේක සාමාන්‍යයෙන් කතාවට තමයි අපි IP ලිපින බෙදාගෙන එන්නේ. එතකොට මෙතන හොයන්න ඕන 6ක් තියෙනවනේ. 6 සමානයි 2 එන්ට බැලුවට පස්සේ අපිට මෙන්න මෙතනට එන උපජාලයක් සඳහා අවශ්‍ය බිටු ගාන හොයාගන්න පුළුවන්. එතකොට 6 කියන එක ගත්තොත් එහෙම තුන්වෙනි එකනේ දෙකේ තුන්වෙනි බලය 8ට තමයි අපිට ගන්න පුළුවන් 6 කියන එක. මොකද දෙකේ 4 ගත්තොත් එහෙම දෙකේ 2 ගත්තොත් එහෙම 4ක් විදිහට එන්නේ. 4ට වඩා 6 කියන එක වැඩි හින්දා අපිට ගන්න වෙන්නේ දෙකේ තුන්වෙනි බලය. එහෙනම් අපිට මේ උපජාල ටික නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය වෙන බිට්ටු ගාන ඇවිල්ලා බිට් 3යි. මේක අමතර කාරණයක්. එතකොට අපිට ප්‍රධාන වශයෙන් ඕන මේ ටිකටත් වඩා අපිට මෙන්න මේ කොහොමද මේ ගාන හදාගන්නේ කියන එක. එතකොට මේ ගාන හදාගද්දී අපි මුලින්ම බලන්න ඕන මෙන්න මේ එක එක ඩිපාර්ට්මන්ට් අදාළව අපිට දෙන්න පුළුවන් ලිපිනේ කොච්චර ගානකින්ද කියලා. ඒ කියන්නේ
මම ඉස්සෙල්ලා කිව්වා අපිට මේක 2 4 8 16 32 64 ඔය විදිහට තමයි ජාල අපිට කඩාගෙන එන්න පුළුවන්. එතකොට මේ 2 කියන එක ගන්න බෑ. එතකොට 4 8 16 32 64 වගේ තමයි අපිට ජාල කඩාගෙන එන්න පුළුවන්. මේ 28 මේ විදිහට ජාල කඩන් එද්දී 25 කියන එකට අපිට කඩන්න පුළුවන්. කීය ගානේ දෙසරලම ගත්තොත් 25ට ආසන්නතම අංකය ගත්තොත් 32යි. එහෙනම් මේකට අපිට 32ක් කඩන්න පුළුවන්. 30ට ආසන්නතම අංකය ගත්තොත් ඒ 32යි. 18ට ආසන්නතම අංකය ගත්තොත් 32යි. 30ට ආසන්නතම අංකය ගත්තොත් 32යි. 25ට ආසන්නතම අංකය ගත්තොත් 32යි. 100ටද ගත්තොත් 32යි. එතකොට මේ හැම එකේම ආවේ අපිට 32 ගානනේ. එතකොට අපිට එන්න පුළුවන් විභාග ගානක මෙන්න මේක 32 වෙන්නේ නැහැ. සමහර විට මෙන්න මෙතන තියෙන්න පුළුවන් 30 නැතුව 60. එතකොට අපිට 32ක් කඩන්න බැහැනේ. එහෙනම් අපි මේක කඩන්න ඕන 64ක් වගේ. මොකද ඊට ආසන්නව තියෙන අගේ. එතකොට 100ක් වගේ තිබ්බොත් අපිට කඩා ගන්න වෙන්නේ 128ක්. එතකොට මෙන්න මෙහෙම තිබ්බොත් එහෙම අපි කීයද කඩන්නේ? මෙන්න මේක පොඩ්ඩක් හොඳට අයිඩියා එකක් තියාගෙන යන්න. බැරි වෙලාවත් මෙන්න මෙතන 31ක් තිබ්බොත් අපිට පුළුවන් මෙන්න මෙතන 32 ගානේ අපිට පිටු ටික කඩාගෙන යන්න. එතකොට ප්‍රශ්නයක් එනවා. මොකද සාමාන්‍යයෙන් අපි IP ලිපිනයක් දෙද්දී සාමාන්‍යයෙන් IP ලිපින මෙන්න මේකට 31ක් ඕනනේ. ඒ කියන්නේ පරිගණක 31ක් තියෙනවා. මේ වගේ පරිගණක 31ක් තියෙනවා. මේ පරිගණක 31ටම අපි IP ලිපින ලබා දෙන්න ඕන. එතකොට අපිට ඒ වුණාට මුළු ලිපින සංඛ්‍යාව 32යි තියෙන්නේ. හරි. ඔන්න අපිට මුළු ලිපින තියෙන්නේ 32යි. ඒ 32න් 31ක් අපි පරිගණක වලට දෙන්න ඕන. එතකොට ඔයාලා හොඳට මතක තියාගන්න ඕන පළවෙනි එක තමයි මෙන්න මේ වගේ පරාසයකින් අපි ලිපින දෙකක් අයින් කරනවා. එකක් නෙට්වර්ක් එකට එක බිට් එකක් සහ බ්‍රෝඩ්කාස්ට් එකට තව IP එකක්. බ්‍රෝඩ්කාස්ට් එකට එකක් අයින් කරාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ පරිගණක වලට දීම සඳහා බිටු 30යි. මොකද මේකට එකක් යනවා බ්‍රෝඩ්කාස්ට් එකට එකක් ගියාට පස්සේ 30ක් ඉතුරු වුණාට පස්සේ 31 ඉතුරු වුණාට පස්සේ අපිට ඉතුරු වෙන්නේ 29යි. එතකොට මෙන්න මේ ගෙනුම් අංශ පරිගණක 31ක් තිබ්බොත් අපිට මෙන්න මේ 32කට කැඩුවොත් අපිට ඒක දී ගන්න විදිහක් නැහැ. අන්න ඒ හින්දා ඒ වගේ ඒවා වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට ගත්තොත් අපි හිතනවා මේ විදිහට තිබ්බොත් එහෙම 15 පරිගණක 15ක් තියෙන කම්පැනියක් තිබ්බොත් අපිට මේකට 16 මේ 16 කියන එක කඩන්න බෑ. මොකද අපි මොකක් හරි ඕනම එකක අපි IP ලිපින දෙකක් ඉවත් කිරීමක් සිද්ධ කරනවා. එකක් ඇවිල්ලා නෙට්වර්ක් එකට අනිත් එක බ්‍රෝඩ්කාස්ට් එකට. ඔන්න ඔක පොඩ්ඩක් ඔළුවේ තියාගන්න. එතකොට දැන් මෙතන අපි 30 කියලා ගමු. එතකොට 32 ගානේ එකට කඩන්නේ හැකියාවක් තියෙනවා. ඒක කිසි අවුලක් නැහැ. එතකොට දැන් මේකේ ඔක්කොම සමාන එකම ගානකනේ. බැරි වෙලාවත් මෙහෙමත් පුළුවන් ඔයාලට හිතනවා නම් දැන් 30 නැතුව අපිට පුළුවන් මේකට 64ක් දෙන්න. ඔව්. අවුලක් නැහැ. 64ක් වුණත් ඒකට දෙන්න පුළුවන්. එතකොට අපි මුලින්ම බලන්න ඕන සාමාන්‍යයෙන් IP ලිපිනයක් දෙද්දී අපි බලන්න ඕන සාමාන්‍යයෙන් අපතේ යන IP ලිපින ප්‍රමාණය ඉතා අඩු වෙන්න තමයි අපි IP ලිපින දෙන්නේ සාමාන්‍යයෙන්. අන්න ඒ හින්දා තමයි අපි ආසන්නතම අගේ බලලා IP ලිපිනයක් දෙන්න. මෙතන 64 දුන්නා කියලා කිසිම වරදක් නැහැ. 64 නෙමෙයි. වට 128 කියන එක දෙන්නත් පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න ඕන මේ වගේ අපි වැඩි එන්ට්‍රි වුණාට පස්සේ මෙන්න මෙතන දෙන එකතුව 256ට වඩා. ඒ කියන්නේ අපිට මේකෙන් හදන්න පුළුවන් අපිට දුන්නේ IP රිපෙල් සංඛ්‍යාව 208 වෙනි බලයනේ 256යිනේ. බැරි වෙලාවත් 260ක් විතර ආවොත් එතකොට මේ වගේ දුන්නොත් එහෙම එතන අවුලක් එනවා. හරිද? ඒ හින්දා පොඩ්ඩක් ඒක ගැනත් සැලකිලිමත් වෙලා තමයි ගාන හදාගෙන යන්න ඕන. දැන් මෙතන තිබ්බේ 32 හින්දා මෙතනටත් 32ක් අපිට දෙන්න පුළුවන්. හරි. එතකොට මෙන්න මේකේ සබ්නෙට් මාක්ස් එක තමයි අපිට ඊට පස්සේ කතා කරන්න තියෙන්නේ. ඒක කතා කරගෙන මම මේක ඔයාලට දැන් තමයි හරියටම නෙට්වර්ක් ගානට එන්නේ. එතකොට නෙට්වර්ක් ගානෙද්දී ඔයාලා මුලින්ම පොඩි වගුවක් තියෙනවා. ඒ වගුව ගහගත්තා නම් පහසුවෙන් මේ ගාන හදාගන්න පුළුවන්. එතකොට මම ඒ වගුව ගහ ගන්නම්.
ඔයාලත් මේක ගහගන්න. මෙතන ගහගන්න ඩිපාර්ට්මන්ට් එක. ඊට පස්සේ මෙන්න මෙතන අපි දානවා network IP address එක. ඊට පස්සේ මම දානවා අපිට first usable IP address එක කියලා අපි එකක් දානවා. first usable IP. ඊට පස්සේ අපි දානවා subnet mask එක. subnet එක. ඊට පස්සේ මම එතනින් පස්සේ දානවා last usable IP address එක. ඊට පස්සේ මම දානවා broadcast එක. විකාශන ලිපිනේ. එතකොට මේ විදිහට වගුවක් ඔයාලා මුලින්ම ගහගන්න. එතකොට ඔයාලට මේ ගාන තේරුම් ගන්න ලේසි වෙනවා. එතකොට අපිට තිබ්බ ඩිපාර්ට්මන්ට් 6ක් D01 D02 D03 D04 D05 D06. එතකොට මෙන්න මේ ගානට අපිට හම් වෙච්ච IP ලිපිනයක් තියෙනවා. ඒ IP ලිපින තමයි 100 192යි 248යි 154යි බිඳුව කියන එකේ ඇඳිරක් 24. එතකොට ඔන්න ඔය IP ලිපින තමයි යූස් කරන්න වෙන්නේ. එතකොට අපිට මේ ගාන හදන්න. එතකොට අපිට මුලින්ම මේ network IP එක තියෙනවානේ. network IP එකේ අපි දෙන්නේ පළවෙනි ඇඩ්‍රස් එක විදිහට මෙන්න මේ අපිට දීලා තියෙන අගේ 192යි 248යි 154යි බිඳුව කියන එක තමයි අපි දෙන්නේ. D0 එකටත් අපි කැඩුවේ 32යි, මේකට 32යි, මේකට 32යි, මේකට 32යි, මේකට 32යි, මේකට 32යි. ඔන්න ඔය විදිහට 32 ගාන හැම එකටම ආවනම් එහෙනම් අපි කරන්න තියෙන්නේ මෙතන network IP එකට එකතු කරන්න ඕන 32ක්. බැරි වෙලාවත් මෙතන 64ක් අල්ලලා තිබ්බනම් අපි එහෙනම් එකතු කරන්න ඕන 64ක්. දැන් 32ක් අල්ලලා තියෙන හින්දා අපිට එනවා 192යි 248යි 154යි බිඳුවට පස්සේ 32ක් ඉන්න 32යි. මේක එනවා 192යි 248යි 154යි 32ක් එකතු කරාට පස්සේ අපිට එනවා 64යි. ඊට පස්සේ එනවා 192යි 248යි 154යි 64ට 32ක් එකතු කරාට පස්සේ කීයද? 96යි. ඊට පස්සේ එනවා 192යි 248යි 154යි මේකට 32ක් එකතු කරන්න ඕන. එතකොට අපිට එන 128යි. ඊට පස්සේ එනවා මේකට 32ක් එකතු කරාට පස්සේ 192යි 248යි 154යි 160යි. ඔන්න ඔය විදිහට අපිට මේ හැම එකටම 32 ගාන එකතු කරන් ආවට පස්සේ අපිට network IP එක හොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. හරි මේක පැහැදිලිද? ඊට පස්සේ අපි හිතුවොත් 7 වෙනි එකට D07 කියලා 7ක් තියෙනවා කියලා හිතුවොත් ඒකට 32 ගානේ වුණොත් එහෙම අපිට එන්නේ 192යි 248යි 154යි 192 කියන එකනේ. මේක පොඩ්ඩක් අපි මතක කරලා තියාගමු. මේක ඉස්සරහට ඕන වෙයි අපිට. එතකොට මේක ආවට පස්සේ අපි බලමු first usable IP එක. ඒ කියන්නේ network එකකට අපිට දෙන්න පුළුවන් IP එක තමයි අපි දැන් මේව කරන්නේ. එහෙනම් අපි මෙන්න මෙතන තියෙන network IP එකට එකක් එකතු කරාට පස්සේ තමයි use කරන්න පුළුවන් පළවෙනි IP address එක එන්නේ. එහෙනම් 192යි 248යි 154යි බිඳුව 1 කියන එක තමයි අපිට පාවිච්චි කරන්න පුළුවන් පළවෙනි IP address එක. හරි. එතකොට මොකද්ද මේ subnet mask එක? හරි. ඒක හොයන හැටි මම මෙතන කියලා දෙන්නම් පොඩ්ඩක්. subnet mask එක හොයද්දී අපිට host එකට ආවේ bit 8ක්නේ. මේ විදිහට බිංදු 8ක් නෑ 3යි 4යි 5යි 6යි 7යි 8යි. 8යිනේ. අපි මේකේ දාගමු උඩින් 1 2 4 8 16 32 64 128. මෙන්න මේ විදිහට අපි මේක දා ගන්න ඕන.
එතකොට අපි කැඩුවේ 32න් 32 හින්දා මම මෙන්න මෙතන 32 කියන තැන 32 කියන තැන යටින් එක ඉරි ගෑල්ලක් ගහලා මෙන්න මේ පැත්තට 32 ඉඳන් දාගන්න ඉරි ටික. ඊට පස්සේ අනිත් ඔක්කොම ටික බිංදු විදියට දාන්න. එතකොට මම කරන්නේ මෙන්න මෙතන තියෙන අගයන් ටික එකතු කරගන්න. 128යි 64යි 32යි. මෙන්න මේ ටික එකතු කරාට පස්සේ අපිට එනවා මෙතන 4යි 2යි 6යි 7යි 8යි 9යි 224ක් කියලා අපිට මෙතනින් එනවා. 128ට 64ක් එකතු කරලා ඒකට එකතු කරන්න ඕන 32ක්. එතකොට එනවා 224යි කියලා. එහෙනම් අපි දන්නවා ඉස්සෙල්ලා අපිට මේ ටික ඔක්කොම එකේ වෙලා මෙහෙම එකේ වෙලා ඊට පස්සේ මෙහෙම එකේ වෙලා අන්තිමට දැන් ඇවිල්ලා තියෙන 1 බිංදුවයි මෙහෙමනේ. එතකොට මෙතනින් එනවා 255යි මෙතනින් 255යි 255යි මෙන්න මෙතනින් එනවා 224යි කියලා. හරි නේද? එතකොට මෙන්න මේ 32 ගානේ තියද්දි මෙන්න මේකේ සබ්නෙට් මාක්ස් එක විදිහට එන්නේ 255යි 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 224 කියන එක තමයි මෙන්න මේකට අදාළ වෙන සබ්නෙට් මාක්ස් එක. හරි. බැලි වෙලාවත් අපි මේක 64න් වගේ කඩන් ගියා නම් එතකොට වෙන්නේ බිංදුව මේ ටික හරි. එතකොට 64න් ආව නම් සබ්නෙට් එක වෙනස් වෙනවා. එතකොට වෙන්නේ අපි ගන්නෙ 64 කියන තැන ඉඳන් තමයි ඉරක් ගහලා එතකොට 32 කියන එක බිංදුවක් වෙනවා. එතකොට අපිට එකතු වෙන්නේ 128යි 64 කියන එකට එකතු වෙනවා 192යි කියලා. එතකොට සබ්නෙට් එක වෙන්නේ 255යි 255යි 192 කියන එක තමයි එතකොට සබ්නෙට් එක විදිහට එන්නේ. එතකොට 128 තිබ්බා කියලා හිතුවොත් එහෙම එතකොට වෙන්නේ මෙන්න මේ විදිහට ගත්තොත් 255යි 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 මෙතනින් එනවා 128යි. ඔන්න ඔය සබ්නෙට් එක විතරයි අපිට ඕනම ගානක මේක කැමති විදිහට කඩන් ගිහිල්ලා අපි මෙතනින් දෙන පරාසය අනුව අපිට සබ්නෙට් එක තීරණය කරන්න පුළුවන්. ඔන්න ඕක තමයි අමාරු කැලලකට තියෙන IP ඇඩ්‍රස් එකේ කට්ටියට පැටලෙන කැලලකට. එතකොට මේකේ ඔක්කොටම පොදු එකක් ආපු හින්දා ඔයාලට ප්‍රශ්නයක් නෑ ඒක ගාන හදාගන්න පුළුවන්. 32ම තියෙන හින්දා පහසුවෙන්ම ගාන හදාගන්න පුළුවන්. එතකොට මම ඊට පස්සේ කියලා දෙන්නම් දැන් සබ්නෙට් එක හෙව්වනේ. හරි. බ්‍රෝඩ්කාස්ට් එක කියන්නේ මොකක්ද? බ්‍රෝඩ්කාස්ට් එක කියන්නේ සරලවම මෙන්න මේ IP රේන්ජ් එකේ තියෙන අවසාන ලිපිනේ. ඒක මොකද්ද? ඒක හොයන්නේ කලින් එක පටන් ගන්න 32නේ. මේකේ එකක් අඩු වුණාට පස්සේ එන එක තමයි. එතකොට එන 192යි 248යි 154යි 31 තියෙන එක තමයි බ්‍රෝඩ්කාස්ට් එක. හරි පැහැදිලිද? එතකොට මම කිව්වා මෙන්න මේ නෙට්වර්ක් එක සහ බ්‍රෝඩ්කාස්ට් එක කියන එක අනිවාර්යෙන් හැම එකටම වෙනවා. මේ දෙක මේ පරිගණක වලට ලබා දීමක් සිද්ධ වෙන්නේ නැහැ කියන එක. මෙන්න මේ first usable and last usable කියන එකේ ඉඳන් තමයි අපි IP address පාවිච්චි වෙන්නේ. අපි කෝක ගත්තත් දෙකක් අයින් කරනවා කිව්වේ මෙන්න මේ network එකයි broadcast එකයි. හරි. එතකොට last usable IP එක හොයනවා නම් අපිට හොයන්න පුළුවන් කොහොමද? මෙන්න මේ broadcast එකෙන් අඩු කරනවා එකක්. broadcast එකෙන් අඩු කරන්න ඕන එකක්. එතකොට 192යි 248යි 154යි 31 නෙමෙයි මෙතන එනවා 30 කියන එක තමයි මෙතනට එන්නේ 154යි 30. හරිනේ මම හිතනවා ඒක පැහැදිලි කියලා. එහෙනම් දෙවෙනි එකට ගියොත් එහෙම මෙතන එනවා නෙට්වර්ක් එක 32. එහෙනම් මේක first usable එක එන්නේ 248යි 154යි 32 නෙමෙයි 33. එතකොට සබ්නෙට් එක කිසිම හැම එකේම 32 තියෙන හින්දා සබ්නෙට් එක වෙනස් වීමක් වෙන්නේ නැහැ. එහෙනම් සබ්නෙට් එක ඔක්කොටම සමානයි. බැරි වෙලාවක් කොහේ හරි තැනක 64 වගේ තිබ්බනම් සබ්නෙට් එක වෙනස් වෙනවා. හරි. ඊට පස්සේ මේක ගත්තොත් බ්‍රෝඩ්කාස්ට් එක වෙන්නේ 192යි 248යි 154යි මෙතන තියෙන 64 හින්දා 63. එතකොට මේකේ එකක් අඩු කරන්න ඕන. එතකොට එනවා අපිට last usable එක 192යි 248යි 154යි 63 නෙමෙයි 62. හරිනේ. ඔයාලා මේ ඔක්කොම ටික මේ විදිහට හරියටම පිළ කරන් යන්න ඕන. මම නිකන් නෝමලි අවසාන ඉලක්කම් ටික දාගෙන යන්න.
මෙතන එන්නේ 154යි 65 කියන එක සබ්නෙට් එකේ හිම්මමයි. එතකොට මෙතන එන බ්‍රෝඩ්කාස්ට් එකට 154යි කීයද 154යි 95 කියන එක තමයි බ්‍රෝඩ්කාස්ට් එක වෙන්නේ. මෙතන එන්නේ 154යි 94 කියන එක එනවා. මෙතනින් එනවා 154යි 97 මෙතන එනවා 154යි 127 මෙතනින් එන 154යි 126 මෙතන ගත්තොත් 154යි 129 මෙතනින් එනවා අන්න දැන් මෙතනින් එන්නේ 154යි 159 මෙතනින් එන 154යි 158 මේ අවසාන ලිපින දෙක තමයි මම ලියන් යන්නේ ඔයාලා හරියටම ලියන්න මේක ඊට පස්සේ 160 නේ මෙතන එන 154යි 161 මෙන්න මෙතන එන 154යි එතකොට එතකොට මේකේ බ්‍රෝඩ්කාස්ට් එක හොයන්නේ මම මෙතන තියාගන්නකෝ ඔයාලට මෙන්න මෙතන අගයක් ඊට පස්සේ එකක් දාලා අන්න ඒකෙන් එකක් අඩු වෙන්න ඕනේ එහෙනම් එන්නේ 154යි 191 පැහැදිලිනේ 92නේ මෙතන ආවේ මම මේක නිකන් ඔයාලා ඩිකෝඩ් ලියා ගන්න කිව්වේ අපිට මෙතන ලේසියෙන් දාගන්න පුළුවන් එහෙනම් මෙතනින් එන 190 කියලා එතකොට මේ විදිහට ඔයාලට මේ ගණන් ටික හදාගන්න පුළුවන් එතකොට අපිට හොඳටම තේරෙනවා මෙන්න මේව හැමතිස්සෙම වෙනස් වෙන්නේ හැමතිස්සෙම සබ්නෙට් එක තමයි අපිට මේ වගේ වෙනස් වෙන්නේ මෙන්න මෙතන ඩිපාර්ට්මන්ට් එකට බෙදෙන පරිගණක ටික වෙනස් වුණාට පස්සේ ඒ වගේ රේන්ජ් එක මේ 64 මේ විදිහට පටන් ගන්න පුළුවන් අර විදිහට තමයි මේක වෙනස් වීගෙන යන්නේ එතකොට නෙට්වර්ක් ගන්න මෙතනින් ඉවර වෙනවා එතකොට ඔයාලට මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඔයාලා මෙසේජ් එකක් දාන්න එතකොට මම ඒකට රිප්ලයි එකක් දාන්නම් ඊට පස්සේ අපි ඊළඟට 2013 ඉඳලා 2024 දක්වා තිබ්බ සියලුම Python MCQ සහ රචනා ප්‍රශ්න ටික මේ විදිහට විවරණයක් අරගෙන එනවා. එතකොට ඒකටත් හැමෝටම සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම සම්බන්ධ වෙන්න කැමති කට්ටිය ඉන්නවා නම් WhatsApp පොඩි මැසේජ් එකක් දාන්න. එතකොට එයාලටත් අපේ group එකට join වෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන දේ අපි දැන් මේ යන්නේ code 1 කියන paper එක දැන් ඉවරයි අපි කරලා. තව code papers 5ක් තියෙනවා. එතකොට මේ 5 මුළු පාඩම් සියල්ලම ආවරණය වෙනවා. ඊට පස්සේ අපි පටන් ගන්නවා code papers වලින් පස්සේ expert papers කියලා හදපු එක. expert papers මේන් 7ක් තියෙනවා. මේක අපි මේ විදිහට කරලා අවසානයේට අපි ගාව තියෙනවා target paper අනුමාන ප්‍රශ්න පත්‍ර 8ක් හදලා එතකොට අන්න ඒ ටික තමයි අපි ඊට පස්සේ කරන්න ගන්නෙ. මේ විදිහට තමයි අපි හදලා තියෙන්නේ. code papers වලින් සියලුම පාඩම් ආවරණය වෙන්න හදලා තියෙන්නේ code papers තාග. ඔයාලා ගාව නැත්තම් මැසේජ් එකක් දාන්න. එතකොට ඔයාලට මේ code papers ටික ලබා දෙන්න පුළුවන්. එතකොට මේ විදිහට තමයි එතකොට වෙන්නේ. මේ නම්බරයට මැසේජ් එකක් දාන්න. 076 66 39 69 3. එතකොට ඔයාලා මැසේජ් එකක් දැම්මට පස්සේ ඔයාලට papers ටික ගන්න එන හැමෝටම ජය වේවා.